කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අලුත් වීඩියෝ එකක් කරන් ආයෙමත් ආවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ වෙසක් සතිය කොහොමද ගත කරේ කියලා. නිවාඩුවට ගෙදර ගියා වෙසක් නිවාඩුවට. ඊට පස්සේ ඉතින් සතිය ඉතින් එක එක වැඩත් එක්ක ගෙවිලා ගියා. අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු මොකද කරේ කියලා. අපි දැන් මේ අලවණු කූඩු නුවර වැවට දාන්න හදන කූඩු වගේක්. ඉතින් මේ කූඩු ගොඩක් ලොකුයි, හිතන තරම් ලේසිත් නෑ අලවන්න. හැමෝම එකතු වෙලා ඉතින් මේ අලවුවා. මේ පොඩේ ටිකක් ගන්න. මේකේ තමයි පුරා. අපේ වුණ ගෙදර ඉන්න ලාංගුතරේ කටෝ වහනවා. නන්දි මේ හැම කූඩුවක්ම අලවලා තියෙන කුඩු රෙදි වලින්. මොකද වැවට දාන නිසා තෙමෙන්නේ නැති වෙන්න, ඉරෙන්නේ නැති වෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ අර කපලා අයින් කරන කෑලි උඩ මේ කිටියා ඉන්නවා ඉඳගෙන සැපි. දවස් 4-5ක් වගේ කූඩු අලවුවා. ඒත් නංගී මායි නංගියේ අන්තිම දවස් 2 වගේ. මොකද අපි නිවාඩුවට ගෙදර ඇවිල්ලා තමයි ගියේ. මේ නැන්දිලා දිහේ තමයි කූඩු හැදුවේ. අයියලා කූඩු හැදුවා. අපිට තිබ්බ ඉතින් අලවන්න තමයි. මේ කට්ටියම ඉතින් එකතු වෙලා අලවුවා. ඊළඟ දවසේ අම්මයි මායි නංගි අපි තුන්දෙනාම මාලිගාවට ගියා. දළදා මාලිගාවට. සාමාන්‍යයෙන් අපි ගෙදර ආවහම දළදා මාලිගාවට යනවමයි. ගොඩක් වෙලාවට අපි යන්නේ පාන්දර පූජාවට. ඒ කියන්නේ පහමාරට පූජාවක් තියෙනවා. ඒකට තමයි යන්නේ. එදා අපිට හැබැයි පහමාර පූජාවට යන්න බැරි වුණා. අපි කට්ටියම ඒ නිසා 9:00 පූජාවට තමයි ගියේ. ඔයාලට දැන් මේ පේන්නේ මහවැලිගඟ. ඉස්සර මම මෙතන මේ zoom කරලා පෙන්නන තැන කලින් තිබුණේ හෙල්ලෙන පාලම. අර දිට්ටසුලි කුණාටුවත් එක්ක ආව ගම් උතරත් එක්ක ඔතන තිබුණ පාලම කැඩිලා ගියා සම්පූර්ණයෙන්ම. දැන් එතන ඉතින් පාලම නැහැ. නැත්තම් හිත ලස්සන තිබුණා.
කුඩුගාවට ගිහින් ඉවරලා අපි බීච් එකට ගියා. අපි දෙන්නා සාමාන්‍යයෙන් ඕකට හැම වෙලෙම වගේ යනවා. ඒත් අම්මා යන්නේ නැහැ නේ. ඉතින් එයාට ඒ නිසා බොන්න මොන හරි අරන් දුන්නා. මේ අම්මලත් ඉතින් ආසයිනේ ඕවා බොන්න. ඊට පස්සේ වැවරවුම ළඟට ඇවිල්ලා එතනින් පහළට යන්න යනකොට අතන වැවේ මාළුවෝ ඉන්න තැන නැන්ද කෙනෙක් මාළුන්ට කෑම දදා හිටියා. ඊට පස්සේ අම්මත් අනේ දාන්න ඕනේ ගගා ඉඳගෙන ඒ නැන්ද ඊට පස්සේ අම්මටත් දුන්නා දාන්න කියලා. දැන් මේ අම්මා මාළුන්ට කෑම දානවා. දාන්න. නාංගි දාන්න. මේ මෙතෙන් දාන්නකො. ඊට පස්සේ අපි පහලට ඇවිත් මේ අම්මට සාරියක් ගන්න ගියා. එයාට ඉතින් හරියන පාටක් තිබුණේ නැති නිසා ආයෙත් ඉතින් මේ හැරිලා යනවා. ඊට පස්සේ කැන්ඩි එකටත් ගිහිල්ලා ඇඳුම් වගේක් ගන්න ගියා. අපි ගියා අපේ අක්කා කෙනෙක්ගේ ගෙදර පිළිම තලාවේ. මේ හෙට යන ගමන් මේ ටවුන් එකේමයි ගෙදර තියෙන්නේ. මේ මෙන්න මෙතන ඒ අයියාගේ සැලෝන් එක තියෙනවා. චාමි සැලෝන් කියලා මෙන්න මෙතන තියෙන්නේ එයාගේ සැලෝන් එක. අයියා සැලෝන් එකේ වැඩ අපි ගෙදර ගියා කතා කරගෙන. කල දිගට ඇවිල්ලා කෑම කාලා බීම දීලා අයියටත් දෙන්න සැලෝන් එකට යන ගමන් මේක බබාලා කට්ටියට නම් නංගිවයි මාවයි පුංචි වෙන්නේ. ඉතින් දරු පැටවුන් එක්ක අපි ගියා අයියට බීම දීලා එන්න. ඉස්සෙල්ලා වීඩියෝ කරගත්තේ වීඩියෝ ගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ යාළ ගෙදර ඉඳලා අපි ආයෙත් අපේ ගෙදර ආවා. ඒ ඇවිල්ලා ඊළඟ දවසේ නංගීමයි වෙසක් කූඩු දෙක අලවන්න ගත්තා. අලවන්න ගත්තෙත් වෙසක් දවසේ. අපි දැන් ගෙදර කූඩු දෙක අලවන්න. අපි දැන් ගෙදර කූඩු දෙක අලවන්න යන්නේ. නංගි කූඩු අපිට තියෙන අකඩ කූඩු දෙක. ඒ දෙක අලවන්න යන්නේ. වෙසක් දවසේ තමයි මේ දෙක අලවන්නේ මේ. අය තාටිටි මේ දෙකේ රිසර්ච් එක හමු වෙමු. බයි. මේ තියෙන්නේ අපි හදපු කූඩු. ඔව් යාපේ. මගේ ලස්සනට වේලෙන්න ටිකක් එල්ලුවා මෙතනින්. එක පැත්තක විතරයි ලස්සනට වලක් තියෙන්නේ. රෝස පාටගේ නංගිගේ රතු පාටක මගේ. මම ෂෝට් ඇන්ඩ් ස්වීට් ලොකු පෙති දාලා මල් හැදුවේ. දැන් මේ දෙක එල්ලන්න ඕනේ. අපි දැන් මේ කට්ටියම ලෑස්තිලා ඉන්නේ වෙසක් බලන්න යන්න. වෙසක් දවසේ හවස අපි ගියේ නම් 8ට විතර වගේ කට්ටියම ලෑස්තිලා යන්නේ නැහැ කියලා හිටියේ. ඊට පස්සේ වාහනයක් කතා කරගෙන යන්න සෙට් වුණා. ඒකෙන් කට්ටියම ඉතින් මේ වෙසක් බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්නවා. බොහොම අමාරුවෙන් මේ ලෝරියටත් නැග්ගා. නැගලා ඉතින් කට්ටියම මේ ජොලියේ යන්නේ වෙසක් බලන්න. අපි ගියේ නම් මාතලේට. යන ගමන් කට්ටිය වෙසක් බල ගියා. ඉතින් හරිම විනෝදයි.
වෙසක් දවසට පස්සේ දවසේ අපේ ගමේ තොරණක් තිබුණා. අපි ඒක බලන්න වෙසක් දවසේ ගියේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි අම්මයි මායි නංගි තාත්ති නම් පල්ලෙහා පිට්ටනියේ තොරණ තියෙන තැන හිටියා. අපි පස්සේ එන්නම් කියලා. ඊට පස්සේ ඉතින් අම්මයි නංගිලා තුන්දෙනාම මේ තොරණ බලන්න ගියා රැවිලා. මම යන ගමන් ඉතින් මේ හාමුදුර බල්ලෙක් එයාට අත දෙන්න කිව්වම එයා අත දෙන්නට අපි යාගෙන් අත ඉල්ල ගන්න එක තමයි දැන් මේ කරන්නේ. එයා ඉතින් අත දෙන්න කිව්වම අත දෙනවා. ටයිනි මේ අත දෙන්න. අනේ ඔය අත අයින් කරගන්න මට දෙන්න කියන්නේ. thank you hello. පතුරුවන් කරා පාදා එපමයි කොටවෙන්ට සිතන සිතුම් පතන පතුම් ඕන ඔබ ඉක්ුවෙලුනට තොරණත් බලලා ගෙදර ඇවිල්ලා බකට් ටික පත්තු කරා. මොකද අපි කලින් දවසේ වෙසක් දවසේ අපිට පත්තු කරන්න බැරි වුණා. මොකද රැවිලා අපි වෙසක් බලන්න ගියානේ. ඒ හින්දා ඉතින් මේ බකට් ටික පත්තු කරන්න අමතක වුණා. දැන් ඉතින් මේ බකට් පත්තු කරනවා සාමාන්‍යයෙන් අපි දෙන්න ආසම වැඩක් තමයි පොසොන් එකටයි වෙසක් එකටයි දෙකටම බකට් පත්තු කරන එක. නිවාඩු ඉවරලා නංගි මායි දෙන්නම ආයෙත් කොළඹට ආවා. කොළඹට කියන්නේ කැම්පස් එකට. ඒ ඇවිත් ඉතින් ඒ දවසේම අපි රෑ වෙලා පිළියන්දල වෙසක් කලාපයක් තිබුණා. ඒක බලන්න ගියා. මේ ඉස්සරහට තියෙන තෝරණවල් කූඩු ඔක්කොම ඒ පිළියන්දල වෙසක් කලාපේ තිබුණේවා. ඊට පස්සේ අපි ආයෙත් රෑ වෙලා පිළියන්දල වෙසක් කලාපේ තිබුණ ඔක්කොම ටික බලලා ඔයක තියෙන ඉස්සරහට යන අර පිටිපස්සේ මේක බහලා ඕක් ජුවර මේවන සැරසෙන්නේ එවන් කූට උපක්‍රමයක් යොදන්න. දැන් තුරන් වලට එන්න පිටිම බලන්න. නුවර තිබුණට වඩා කූඩු වෙසක් කූඩු තෝරන්න එහෙම ගොඩක් කොළඹ තිබුණා. අපි ඉතින් ගොඩක් ඒවා බැලුවා. පොරැල්ලේ දෙමට ගොඩ මහරගම මුගේ ගොඩ මොන හැමතැනකම වගේ තිබ්බේ බැලුවා. අර නෙළුම් යන්න බලන්න. මාළෙන් දැවිදලා තියෙන කහ ටිකේ විතරයි. අපි ජානකේ ගොරෙල් ඉතින් ඔන්න ඔය විදිහට
විදිහට තමයි වෙසක් සතිය ගෙවුනේ. නිවාඩුවට ගෙදර ගිහින් නුවර වෙසක් බැලුවා. ඊට පස්සේ ආයෙත් කැම්පස් එකට ඇවිල්ලා කොළඹත් වෙසක් බැලුවා. ඔයාලා හිතනවා ඇති දන්සල් වලට ගියේ නැද්ද කියලා. දන්සල් වලටත් ගියා. හැබැයි වීඩියෝ කරේ නැහැ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් යන්නම්. බයි.